හයි යාළුවනේ ඉතින් කොහොමද? අද ඔන්න අපි බීම දන්සලක් දෙන්න තමයි යන්නේ. බීම දන්සල දෙන්නේ නම් අනුරාධපුර රුවන්වැලි මහා සෑය ඉදිරිපිට තමයි බීම දන්සල දෙන්න සූදානම් කරගෙන අපි හිටියේ. අපි බීම ටික හදාගෙන අයියාගේ යාළුවෝ වගේක් හිටියා ගමේ ක්‍රිකට් ගහන. ඒ යාළුවෝ ටිකත් ලොරියේ දාගෙන අපි දෙන්න ඉතින් අපේ බීම දන්සල දෙන්න ගියා. ඇත්තටම ගොඩක් සහයෝගයෙන් ඒ කට්ටිය කටයුතු කරා. අපි මේස කප් තියන්නත් කලින් රුවන්වැලි මහා සෑය වන්දනා කරගන්න ආපු කට්ටිය ගොඩාක් පෙළ ගැසිලා හිටියා. ගොඩක් පිරිසක් බීම දන්සලට ආවා. ඇත්තටම ගොඩක් සතුටුයි මට නම් ඒ දවස. ඒ කියන්නේ දුක හිතෙන කාරණාවකට තිබුණේ අපි බීම මදි වුණා. ඇත්තටම පොලිමේ ඉන්නකොට අවසානයේට අපි මේ වතුර හොරිනුත් සංග්‍රහයක් කරා. ඇත්තටම ගොඩක් සතුටුයි ඉතින්. ඒ බීම දන්සල හොඳට කරගන්න පුළුවන් වුණා ඉතින්. මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න ඕනේ. ඒට අමතරව චූටි ළමයිට සෙල්ලම් බඩු වලින් අනුග්‍රහය දැක්වුවා අපේ අයියා. ඒ කට්ටිය ගොඩක් සතුටු වුණා. ඉතින් මම නම් ගොඩක් සතුටුයි. අපහසුතාවයක් වුණා ඒ අර බීම මදි වුණා පොලිමේ ඉඳපු කට්ටියට. නැත්තම් අපේ ගොඩක් සතුටින් අපේ ක්‍රියාවලිය සිද්ධ කරා. ඇත්තටම ගොඩක් සතුටුයි. බීම දන්සල ඇත්තටම මදි වුණා. ඊට පස්සේ අපි වතුර වලින් අනුග්‍රහය දැක්වුවා අපේ අයියයි මායි. ගොඩක් දුකයි පොලිමේ ඉඳපු කට්ටියට බීම නැති වෙච්ච එක ගැන. ඊට අමතරව අපේ වෙනත් මල් දන්සලක් වෙනත් කට්ටියක් කරනකොට අපි සහයෝගය දැක්වුවා. ඇත්තටම ගොඩක් පිං වැඩක් ඒක නම් මල් දන්සලක් දෙන එක. ඊට පස්සේ අපි රුවන්වැලි සෑය වන්දනාමාන කරගන්න ගියා. රුවන්වැලි සෑය වන්දනාමාන කරන අතරේ පස්සේ අපි බසවක්කුළම වැව දන්නවා ඇති ඔයගොල්ලෝ. අපි එතනටත් ගියා. හැබැයි මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. එතන පල්ලෙහා හොල්මන් මන්දිරයක් තිබ්බා. ඒකටත් අපි සහභාගී වුණා. ඊට පස්සේ අපි ගෙදර එන ගමන් මිහින්තලේ වැඳ පුදා ගන්නත් ගියා. ඉතින් මගේ වීඩියෝ එක දැන් අදට ඉවරයි. ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අදට මං ගිහින් එන්නම්. බයි බයි.